සුබ දවසක් ඔයාලට. වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද හදන්නේ කැරමල් පුඩින් එකක්. මේක oven එකේ හරි නැත්නම් ස්ටීම් කරලා වුණත් හදාගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි කැරමල් එක හදාගනිමු. කැරමල් එක හදාගන්න මම සීනි ග්‍රෑම් 40ක් අරගත්තා. ඒකටම වතුර තේ හැඳි 2ක ප්‍රමාණයක් මම එකතු කරගත්තා. දැන් මේක අඩු ගින්දරේ කැරමල් වෙන්න දෙන්න ඕන. කැරමල් එකේ අපිට ඕන පාට එනකන් හැඳි පාවිච්චි කරන්නේ නැතුව පෑන් එකේ හැන්ඩල් එකෙන් අල්ලලා මේ විදිහට පොඩ්ඩක් කරකන ගම කැරමල් කරගන්න ඕනේ. කැරමල් එකේ පාට දුඹුරු පාට වීගෙන එද්දී ඔයාලා බේක් කරගන්න ඉන්න භාජනයට මේක දාගන්න. මේක තමයි අද මම පුඩින් එක බේක් කරගන්නේ. අඟල් 6 ට්‍රේ එකක් තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. කැරමල් එක දාපු ගමන් ඉක්මනටම මේ ට්‍රේ එකේ වටේටම පතුරව ගන්න. නැත්නම් මේක ඉක්මනටම සෙට් වෙන්න බලනවා. දැන් පුඩින් මිශ්‍රණය හදාගමු. ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 500කට සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්න ඕන. ඒකටම ලුණු පිංචකුත් මම එකතු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදී පැණි රස මදි කියලා හිතෙනවා නම් තවත් සීනි මේස හැඳි 2ක් 3ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන විනාඩි 3ක් 4ක් වගේ මේ කිරි ටික යන්තම් රත් කරගන්න ඕන. ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට රත් වුණා නම් ඇති. දැන් මේ කිරි එක නිවෙන්න පැත්තකින් තියාගමු. ඊළඟට වෙන භාජනයකට මම බිත්තර 4ක් එකතු කරගන්නවා. ලොකු බිත්තර නම් 4ක් එකතු කරගන්න. පොඩි බිත්තර නම් 5ක් එකතු කරගන්න. ඒකටම මම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට විනාඩි 4ක් 5ක් වගේ වෙන එනකම් හොඳට මික්ස් කරගන්න ඕන. මේක හොඳට මික්ස් වෙන තරමට තමයි පුඩින් එකේ ලස්සන හිල් වගේ එන්නේ. දැන් කලින් හදාගත්ත කිරි එකත් මේකට එකතු කරගන්න. මේ වෙලාවෙදී කිරි එක හොඳට නිවිලා තියෙන්න ඕන. කිරි එක දාලා හොඳට මික්ස් කරගෙන කැරමල් එක දාපු භාජනයට මේ විදිහට පෙරාගෙන එකතු කරගන්න ඕන. අද මම පුඩින් එක oven එකේ තමයි හදාගන්නේ. oven එකේ හදනවා නම් සෙල්සියස් අංශක 180ට විනාඩි 50ක් වගේ බේක් කරලා අරගන්න. ස්ටීම් කරගන්නවා නම් පැයක් වගේ ස්ටීම් කරලා අරගන්න. මේක බේක් කරගන්න කලින් ෆොයිල් පේපර් එකකින් හොඳට මේ විදිහට කවර් කරගන්න ඕන. පුඩින් එක oven එකට දාන්න කලින් ට්‍රේ එකට වතුර ටිකක් එකතු කරගෙන විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ පුඩින් එක හදාගන්න ඕන. මට මේ පුඩින් එක හදාගන්න විනාඩි 50ක වගේ කාලයක් ගියා. oven එකෙන් එළියට ගත්තට පස්සේ මේ වගේ ටූත් පික් ටෙස්ට් එකක් කරලා බලන්න. ටූත් පික් එක මේ වගේ ක්ලීන් එකට එනවා නම් පුඩින් එක බේක් වෙලා ඇති. අපි හදාගත්ත පුඩින් එක නිමුණට පස්සේ මම ආයෙත් මේක ෆොයිල් එකෙන්ම කවර් කරලා ෆ්‍රිජ් එකේ යට කොටසේ පැය කිහිපයක් තියාගන්නවා. මේක කලින් දවසේ හදලා ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ දවසේ කන්න ගන්නවා නම් ගොඩක් රසයි. ඉතින් දැන් අපි හදාගත්ත පුඩින් එක ලෑස්ති. මේක ගලව ගද්දී පිහියකින් මේ විදිහට පරිස්සමෙන් වටේ බුරුල් කරගෙන ප්ලේට් එකකට පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න. ඉතින් ඔයාලටත් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත් පුඩින් එකක් තමයි මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් like කරන්න, ඔයාලගේ අදහසත් comment කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.